හෝ හෝ පොඩ්ඩක් ඉන්න. ඔයාට වාසනාවන්ත සුබ උදෑසනක් වේවා. අද දවසේ කරන කියන හැම දෙයක්ම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක ස්වභාවයටම පත් වේවා කියන පුණ්‍ය ප්‍රාර්ථනාව මම අදත් ඔයා වෙනුවෙන්ම අරගෙන එනවා. පින්නතුනි, මේ දවස් ටිකේ ඊටාම ඉහළින් කතා වෙන මාතෘකාවක් තමයි සෙන්කඩ ගලපුර උතුම් ශ්‍රී දන්තධාතුන් වහන්සේ වන්දනාමාන කරගන්නට අපේ සදැහැති පින්නතුන් උදෙසා වර්ෂ 16කට පස්සේ නැවතත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ දවස් ටිකේ සමාජ මාධ්‍ය තුල සැරිසරන වීඩියෝ කිහිපයක් මගේ නිත ගැටුණා. පින්නතුනි, ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ තමන්ගේ ජීවමාන දෙනතින් දකින්නට ගියපු අපේ ශ්‍රද්ධාවන්ත පින්නතුන්ගේ ශ්‍රද්ධාවට යම් හානියක් සිද්ධ වෙලා. පින්නතුනි, දවසක් දෙකක් යන කාල සීමාවක් තුළ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපිට චූටි පීඩාවක් ඉවස ගන්න බැරුව පෝලිං වල ගොඩාක් අය ගහ ගන්නවා. ඒ වගේම තමයි බැන ගන්නවා. ඒ වගේම තමයි තමන්ගේ තුල තිබිච්ච ශ්‍රද්ධාව කඩාගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධාතුන් වහන්සේලා වන්දනාමාන කරගන්න යන සදාවතුන් අපි ඕනතරම් මේ දවස් ටිකේ දැක්කා. මම ඔබට පුංචි කාරණාවක් කියන්නම්. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් මොනතරම්නම් කාල සීමාවක් අපරිමිත දුකක් වින්දාද මේ මනුස්ස සත්වයා මේ දුකින් ගලවලා ඈතර කරන්න ඕන කියලා. දැන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපිට දවස් දෙක තුනක් ඇත්තටම අපිට පුංචි කැපකිරීමක් කරන්න බෑ. හැබැයි ඒ වුණාට බුදුරජාණන් වහන්සේ අපු වෙනුවෙන් නොකා නොබී ඉඳපු වාර ගණන අනන්තයි අප්‍රමාණයි. අපි වෙනුවෙන් අවුවට පිච්චි පිච්චි වැස්සට තෙමිච්ච වාර ගණන අනන්ත අප්‍රමාණයි. ඒක නිසා මම ඔබට ආරාධනාවක් කරනවා. අපි බොහොම හදවතේ පිරිච්ච ශ්‍රද්ධාවකින් තමයි බුදුරජාණන් වහන්සේගේ උත්තම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදාගන්න යන්නේ. ඒක නිසා එතනදී ඔබට මුහුණ දෙන්න වෙන යම් යම් කාරණා නිසා ඔබ ඔබගේ ශ්‍රද්ධාවට හානි කරගන්න එපා. මොකද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කියන්නේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම ධාතුන් වහන්සේ නමක්. ඒ මොකද දන්නවද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ 84000ක් ධර්මස්කන්ධය මේ උත්තම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ මුඛයේ තියෙන කාලේ ස්පර්ශ වෙලා තමයි ඒ ධර්මයේ පිටට ගලාගෙන ආවේ. ඒක නිසා ඒ ධර්මස්කන්ධය දේශනා කරපු ශ්‍රී මුඛයේ තිබුණු උතුම් දන්ත ධාතුන් වහන්සේ නමක් තමයි අපි ජීවමාන දෙනතින් දැකලා වැඳ පුදාගන්නේ. ඒක නිසා Tamanda ඒ වෙලාවට යම් යම් පීඩන එන්න පුළුවන්. මොකද මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ තමන්ගේ දෙනතින්ම දැක බලා ගන්නට බොහොම ප්‍රියයි. ඒක නිසා පොඩ්ඩක් සෙනග චුට්ටක් වැඩි වෙන්න පුළුවන්. එක වේලක් අපිට ආහාර ටිකක් අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පානීය ජලය පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. ඒ වෙලාවට තමන්ගේ ශ්‍රද්ධාව අහිමි කරගෙන ඒ උත්තම අවස්ථාව මගහැරව ගන්න එපා. පින්නතුනි, ඒ පින මගහැරව ගන්න එපා. මොකද බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් විඳ දුක කොච්චරද කියලා දන්නවනම් ඔබට ඒ ලැබුණු අවස්ථාව කවදාවත් මගහැරව ගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයේ අවදී අපි වෙනුවෙන් විඳපු වේදනාව අනන්තයි අප්‍රමාණයි. එහෙනම් අදට ඔබගෙන් සමුවරන් යන්නටයි සෝදානම් වන්නේ. මම සද්ධර්මචාරිකා පූජ්‍ය නාමල්ගම සිරි සුධීර ස්වාමින් වහන්සේ. එහෙනම් හැමෝටම වාසනාවන්ත දවසක්.